අයිබෝවන් සුබම සුබ වාසනාවන්ත දවසක් වේවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් අදත් ඔබේ යාළුවන්ට මම අරගෙන ආවේ ඔබ ගොඩාක් ආදරය කරන චරිතයක් පිළිබඳව. ඒ තමයි මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන සංගීත ටෙලිනාට්‍යයේ මහීගේ ගැන. මහී ඇත්තනම ලවන්න අභිෂේක්. අද පළමුව ඔහු ගැන කතා කරන්න හිතුවා. ඉතින් බලමු අපි ඔහුගේ විස්තර ටිකක් කෙටියෙන්. ඉක්මනින් ප්‍රසිද්ධියට පත් වුණු ලවන්න අභිෂේක් මුලින්ම ඉන්නේ දෙරණ දිල්ස්ටා හරහා ජනතාවගේ ආදරයට පාත් වුණ හොඳ ගායකයෙක් විදිහට. ඒ වගේම තමයි සංගීත ටෙලිනාට්‍යයේ ප්‍රධාන නළුවා විදිහට රංගපාන ලවන්න අභිෂේක්. ඔහු මාසික ආදායම ඇසුවොත් ඇත්තටම ඔබ පුදුමයට පත් වෙයි. ඇත්තටම ලවන්න ආදායම මාර්ග කීපයක් තියෙනවා. අභිෂේක්ට සංගීත කණ්ඩායමක් තියෙන බව අපි කවුරුත් දන්නවනේ. ඉතින් ඔහු මාසෙකට සංගීත සංදර්ශන වලින් ලක්ෂ 3ක් විතර ආදායමක් ගන්නවා. ඒ වගේම තමයි ඔහු ගායකයෙක් නිසා විවිධ සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙලා ගීත ගායනා කරලා ලක්ෂ 2ක් විතර ආදායමක් ලබනවා. අනික් ආදායම් මාර්ගය තමයි ඔහු වෙළඳ දැන්වීම සඳහා පෙනී සිටිනවා. ඔබ දන්නවා ඇතිනේ සාමාන්‍යයෙන් ජනප්‍රිය නළුවෙක් එක් වෙළඳ දැන්වීමක් සඳහා ලක්ෂ 3ක් පමණ ගන්නවා කියලා. ඉතින් ඔබම හිතන්න එක වෙළඳ දැන්වීමක් මාසෙකට ලක්ෂ 3ක් බැගින් නම් ඔහු මාසෙකට වෙළඳ දැන්වීම් වලින් කීයක් හොයනවද කියලා. ඒ වගේම ප්‍රධාන ආදායම් මාර්ගය තමයි මේ අපි දැන් කතා කරන්න යන්නේ. ඒ තමයි ටෙලිඩ්‍රාමා එකක ප්‍රධාන නළුවෙක් වශයෙන් රඟපාලා ලබන ආදායම. ටෙලිඩ්‍රාමා එකක ප්‍රධාන නළුවෙකුට සාමාන්‍යයෙන් මාසෙකට ලක්ෂ 15ක් 20ක් අතර මුදලක් එනවා කියලා දන්නවනේ. එතකොට ඔහු සංගීත ටෙලිඩ්‍රාමා එකේ විතරක් ලක්ෂ 15ක් 20ක් අතර එනවා. හොඳයි. දැන් අපි බලමු ඔහු සම්පූර්ණ ආදායම් මාර්ගය කීයද කියලා. මේ දිනවල සේරම දල වශයෙන් එකලු කළොත් ලවන්න අභිෂේක් මාසෙකට ලක්ෂ 35ක් 40ක් අතර ආදායමක් වෙනවා. ඒ වගේම දැන් ඔබට තේරෙනවා ඇති නේද ජනප්‍රිය පුද්ගලයෙකු කොපමණ ආදායම් මාර්ගයක් උපයා ගන්න පුළුවන්ද කියලා. ඉතින් අද මම අරගෙන ආපු වීඩියෝ එක හොඳයි නම් ඔබේ අදහස් පහලින් ලියන්න. ඒ වගේම අමතක කරන්න එපා ලයික් කරලා තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. එහෙමනම් මාත් එක්ක රැඳිලා ඉන්න මගේ වීඩියෝ බලලා අඩුපාඩු හදලා මාව දිරිමත් කරන මගේ ආදරණීය සහෝදර සහෝදරයන් සියලු දෙනාටම සුබ දවසක්.